හායි කොහොමද? ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. අද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ වලට ඔයාලා හැමෝම මොන දීතු අවසාන තිර පරීක්ෂණය වෙන වීඩියෝ ඉන්ටර්විව් එකට. එහෙමත් නැත්නම් හැමෝම දෙගඳන ස්කයිප් ඉන්ටර්විව් එක. ඒකෙන සහ එහි එන ප්‍රශ්න ගැන කතා කරන්න කලින් වීඩියෝ ඉන්ටර්විව් එකට ලෑස්ති වෙන්න ඕනේ කොහොමද කියන දේ තමයි අද මම මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ පොඩි හරි බලක් ස්කයිප් ඉන්ටර්විව් එකට තියෙනවද? ඒක නැති කරගන්නේ කොහොමද? ලෑස්ති වෙන්නේ කොහොමද කියන එක තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යමු වීඩියෝ. හරි. මේක ස්කයිප් ඉන්ටර්විව් කියන්නේ අයි කියලා මම ඉස්සෙල්ලාම කියන්නම්. දැන් වෙන විට ලෝකයේ ස්කයිප් කියලා ඇප් එකක් නැහැ. ඔයාලා ගොඩක් අය දන්නවා ස්කයිප් කියන ඉස්සර ඇප් එකක් තිබුණා. ඒකෙන් තමයි පිටරටයි ලංකාවට කතා කරන්නේ. ඉතින් දැන් වෙනකොට ඒ ඇප් එක මේ ලෝකෙම අයින් කරලා තියෙනවා. 2025 මුල් වලවත් ඉඳලා ඒ ඇප් එක ලෝකෙන් අයින් කරලා තියෙනවා. එතකොට ඊශ්‍රායලයේ කියාගිවකින් ගද්දී ඊශ්‍රායල් ජාතිකයන් විසින් අපිව ඉන්ටර්විව් කරලා තියෙනවා ඒ ස්කයිප් ඇප් එක තිබුණ කාලෙදී. ඊට පස්සේ තමයි මේ වීඩියෝ ඉන්ටර්විව් එකට ස්කයිප් ඉන්ටර්විව් කියලා හැමෝම අතරේ ප්‍රසිද්ධ වුණේ. දැන් තියෙන්නේ ශ්‍රී ලංකාවේ සේෆ් ෆවුන්ඩේෂන් ආයතනය මගින් කරන අපේ ඉස්සරහ කැමරාවක් සහ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒකෙදි එයාලා අහන ප්‍රශ්න ඒ ඩිස්ප්ලේ එකේ අපිට පෙන්නනවා. ඒ වගේම අපි ඒවට උත්තර දෙන විදිහත් ඒකේ රෙකෝඩ් වෙනවා. එන්නේ රෙකෝඩ් වෙන වීඩියෝ එක තමයි වෙබ් එකට දාන්න යන්නේ. එතකොට තමයි ඔයාලට ඇග්‍රීමන්ට් එකක් එන්නේ. ඒ වීඩියෝ එක බලලා ෆැමිලි එකකින් මාව සිලෙක්ට් කරන්න. මම මෙතන ඉඳලා වීඩියෝ ඉන්ටර්විව් කියන එකට වඩා හැමෝම දන්නේ කතා කරන්නම් ස්කයිප් ඉන්ටර්විව් එක කියලා. බත්තරමුල්ල ටෙක්සිල් කුබ්බෑගඩෝ මාවක තියෙන හෙඩ් ඔෆිස් එකේදී තමයි ඉරිදට මේ ස්කයිප් ඉන්ටර්විව් කියන්නේ. එතකොට ඒක දැනට මම අර කලින් කිව්වා වගේම දැනට කරන්නේ ශ්‍රී ලංකාවේ සේෆ් ෆවුන්ඩේෂන් කියන ආයතනය. හෙඩ් ඔෆිස් එකේ ඉරිදට මේ තියෙන පරීක්ෂණයට ඔයා ෆුල් කිට් එකෙන් තමයි යන්න ඕනේ. ඔයා පිළිගන්නම නම් පිළිගන්නේ විදිහට. එතකොට ඔයා ගෑල්ලමෙක් නම් මෙන්න මේ විදිහට තමයි ලෑස්තිලා යන්න ඕනේ. ගෑල්ලමෙක් නම් කෝට් එක දාලා ට්‍රවුසර් එක ඇඳලා සිවිල් බ්ලවුස් එකක් ඇතුළට ඇඳලා ඔයා ලස්සනට යන්න ඕනේ නේද? මොකද ඔයාගේ අපියරන්ස් එක තමයි මෙතන වැදගත් වෙන්නේ. ඔයා ලස්සනට මේ වීඩියෝ එකට ෆේස් කරන්න ඕනේ. ඉන්නා වෙලා ඔයා දන්න විදිහට ඔයා මේ ප්‍රශ්නේ මොකට අහගෙන ඉඳලා තේරුම් ගන්න ඔයාට උත්තර දීමේ හැකියාව ඉතින් වෙලා තියෙනවා. අපිට ගොඩාක් වෙලාවට ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක් තමයි හම්බ වෙන්නේ. මොකද ඒ රූම් හතරෙම මට හම්බුන තැන සහ මගේ යාළුවන්ට හම්බුන තැන්වල හිටපු අය ගොඩාක් හොඳයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට උත්තර දෙන්න ඕන තරම් වෙලාව අරගෙන උත්තර දෙන්න කියලා එයාලා කියනවා. ඉතින් ඔයාලට කිසිම බයක් නැතුව උත්තරේ ඔයාලට මතක් කරගෙන ඒක ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් තත්ත්වයට ඔයාලා මනස සැහැල්ලු කරගෙන තමයි එයාලා ප්‍රශ්න අහන්නේ. එතරම්දී ඔයාලට කිසිම බය වෙන දෙයක් නෑ. ඔයාලට උත්තර කල්පනා කරන ප්‍රශ්න තේරුම් ගන්න උත්තර දෙන්න පුළුවන්. ඊසි හරියටම හොඳටම දන්න කෙනෙක් කියන එක නෙවෙයි එතනින් බලන්නේ. එතනදී අහන ප්‍රශ්න වලට ඒ ප්‍රශ්නේ හරියටම තේරුම් අරගෙන ඔයා ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරයද දෙන්නේ කියන එක තමයි එතන බලන්න දෙන්නේ. ඔයා මේ ප්‍රශ්න කලින් ප්‍රැක්ටිස් කරලා ඒවා පාඩම් කරලා තියන්න ඕනේ. එතකොට ඔයාට සමහර වෙලාවට ඒ ප්‍රශ්නේ යා කියවගෙන යන්නේ අපිට හම්බ වෙන මිස්කෝස් කියවගෙන යද්දී එතන තියෙන එක වචනකින් ඔයාලට මුළු ප්‍රශ්නෙම තේරුම් ගන්නත් පුළුවන් වෙන අවස්ථා තියෙනවා. අපි හැමෝම ඉංග්‍රීසි කෝස් එක කරලා ඉන්නේ. එතකොට අපිට විදේශ සේවා නීතිකාරය විශේෂ වෙන ඉංග්‍රීසි පාඨමාලාව නම් අපිව කොහොමද ස්කයිප් ඉන්ටර්විව් එකට එන ප්‍රශ්න ගැන තමයි කතා කරලා ඒවට අදාළ උත්තර හදලා දීලා ඒවට අවශ්‍ය ටියොත් දීලා ප්‍රශ්න මෙන්න මේ දේවල් ආවොත් මෙන්න මේ වගේ උත්තර දෙන්න කියලා පාඨමාලාව කරන කාලය ඇතුළත අපිව ගයිඩ් කරනවා. ඉංග්‍රීසි පාඨමාලාව සාර්ථකව ඉවර කරපු කෙනෙක් නම් ඔයාට ඒ ටියුට් එකේ තියෙන ප්‍රශ්න වලින් මෙන්න මේ දවසට උත්තර දෙන්න පුළුවන්. ඉතින් ඒ ඉංග්‍රීසි ඉවර වුණාට පස්සේ
දැන් මේක වැඩක් නැහැ කියලා ටියුට් එක අයින් කරලා එහෙම ඉන්න එපා. ඔයා සැරින් සැරේට වෙලාවක් හම්බ වෙන හැම මොහොතකම මේ ටියුට් එකේ තියෙන ප්‍රශ්න ගොඩක් වෙලාවට හොඳට බලා ගන්න. ඒ වගේම තමයි Skype ඉන්ටර්විව් එකට ඔයාට යන්න තියෙන දිනය සහ වේලාව ගොඩක් වෙලාවට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දවස් 4 ඇතුළත මෙසේජ් එකක් එනවා. ඒකේ තියෙන්නේ මෙන්න මේ ඉරිදා මෙන්න මේ වෙලාවට ඔයාට ඔයාගේ Skype ඉන්ටර්විව් එක තියෙනවා. ඔයා හෙඩ් ඔෆිස් එකට ඇවිත් මේ වෙලාවට ඉදිරිපත් වෙන්න කියලා. ඒගොම ඔයාට ගිණුම් අංකයක් එවනවා. ඒ ගිණුම් අංකයට ඔයා රුපියල් 5750ක මුදලක් තැන්පත් කරන්න ඕන. ඒ තැන්පත් කරපු රිසිට් එක සහ ඔයා ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් කරනවා නම් ඒ PDF එක print කරලා ඔයා ළඟ තියාගන්න. ඒ ඔයාට ආපු දිනෙට යද්දී ඒක අනිවාර්යෙන්ම අරන් ගන්න ඕන. ඒ අරන් යන දේවල් මතක් වුණ වෙලාවේ මම ඔයාට කියන්නම් Skype ඉන්ටර්විව් එකට අපි අරන් යන්න ඕන දේවල් මොනවද කියලා. අපි අපේ પાස්පෝර්ට් එක අරන් යන්න ඕන. මොනකටත් ඔයා ගාව වැඩිපුර මම කලින් වීඩියෝ වල කිව්වා වගේ වැඩිපුර තියාගත්ත પાස්පෝර්ට් කොපි ID කොපි ඒවා තියෙනවා නම් ඒ ෆයිල් එක ඔයා හෙඩ් ඔෆිස් එකට යන හැම අවස්ථාවකම අරන් යන්න. මොකද පොඩි වෙලාවක අපිට ඕන විදිහට හරියට කියන්න බෑ. ඒ නිසා වැඩිපුර තියාගන්න ටික හැම වෙලෙම වගේ අරන් යන්න මතක තියාගන්න. එතකොට ඉන්ටර්විව් එකට ඔයා සල්ලි දාපු කොලේ අරන් යන්න ඕනේ. එතකොට ඩිපොසිට් කරන්න මේ කොලේ අරන් යන්න පුළුවන්. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් නම් ඒ PDF එක print කරලා අරන් යන්න පුළුවන්. ඒකත් එක්ක ඔයාගේ ඔරිජිනල් પાස්පෝර්ට් එක අරන් යන්න ඕනේ. පෑනක් සහ වතුර බෝතලයක් විතරයි අපිට අතුරට අරන් යන්න පුළුවන්. ඔයා ඩිජිටල් වොච් එකක් පාවිච්චි කරනවා නම් ඒක අරන් යන්න බෑ. එතකොට ෆෝන් එකක් කොහොමවත් අරන් යන්න බෑ. ඒතරට පෑන සහ වතුර බෝතලෙ විතරයි අරන් යන්න පුළුවන්. අපිට හම්බ වෙන රූම් එකේ ඉන්න පිස්සෝස අපේ પાස්පෝර්ට් එක සහ සල්ලි දාපු රිසිට් එක චෙක් කරලා ගන්නවා. ඊට පස්සේ ඔයාට ඉස්සෙල්ලාම ඔයාගේ සාමාන්‍ය තොරතුරු, ඒ කියන්නේ ඔයාගේ පවුත් කරන ජීවිතේ, ඔයාගේ කෝස් එක කරපු කාලේ, නැත්නම් ඔයාගේ මොන හරි එක්ස්පීරියන්ස් එකක් තියෙනවද? ඒ දේවල් ඉස්සෙල්ලාම සුහද කතා බහකින් අපෙන් අහනවා. ඒ අහන ඉවර වෙලා ඔයාට කියනවා ඔයා මේ දැන් කියපු දේවල් ඔයාට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් කියලා. එතකොට ඔයාට පුළුවන් වෙන්නේ ඔයා කියපු ඔයාගෙන දේවල්, ඔයාගේ වටපිටාව විස්තර, ඔයාගේ ගම ගැන, ඔයා පෝස්ට් එක කරද්දී වුණ දේවල් ගැන, එතකොට ඔයාගේ එක්ස්පීරියන්ස් ගැන ඒ දේවල් ඉංග්‍රීසියෙන් කියන්න. මම මේ දේවල් කියන්නේ වලව බය කරන්න නෙවෙයි. මම මගේ අත්දැකීම් එක්ක තමයි ඔයාලට මම මේ කියන හැම දෙයක්ම කියන්නේ. ඒ අහුවට පස්සේ ඔයාගේ අපි දැන් මේ වීඩියෝ ඉන්ටර්විව් එක පටන් ගමු කියලා කියනවා. ඒක නොකිය වීඩියෝ ඉන්ටර්විව් එක පටන් ගන්නේ නැහැ. ඒ නිසා ඔයා බය නැතුව වීඩියෝ ඉන්ටර්විව් එක පටන් ගන්නදී ලස්සනට hina වෙලා උත්තර දෙන්න මතක තියාගන්න. සැහැල්ලුවෙන් උත්තර දෙන්න. මොකද අපි hina වෙලා උත්තර දෙන තරමට අපේ වීඩියෝ එක බලන්න ප්‍රියමනාප වෙනවා. එතකොට තව බලන කෙනෙක්ට විනාඩියක් දෙකක් බලලා ඉවර කරන්න මේක ඕනේ නැහැ කියලා අයින් කරන්න හිතෙන්නේ නැහැ. ඔයාලට ලස්සන හිනාවක් තියෙනවා, ඔයාලා ලස්සන ඇඳලා ගිහිල්ලා ඉන්නවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ ඉන්ටර්විව් එකේ ඉවර වෙනකම්ම ඒ අහන හැම දෙයකටම hina වෙලා උත්තර දෙන්න පුළුවන් නම් ඒක ඔයාලට බෙනිෆිට් එකක් වෙනවා. ඔයාලා මේ ටියුට් එකේ තියෙන ප්‍රශ්න කොයි වෙලාවකවත් කටපාඩම් කරන්න යන්න එපා. ඒකෙදි වෙන්නේ ඔයාලට කටපාඩම් කරන දේවල් වලින් එහාට දෙයක් වගේ යනකොට ඔයාලට උත්තර දෙන්න බැරි වෙන එක. ඒ නිසා කොයිම වෙලාවකවත් උත්තර කටපාඩම් කරන්නත් එපා, ප්‍රශ්න කටපාඩම් කරන්නත් එපා. ඔයා සාමාන්‍ය විදිහට ගොඩක් කරනකොට මතක තියාගන්න උත්සාහ කරන්න. මෙන්න මේ ප්‍රශ්නේදී, මෙන්න මේ වචනේදී, මෙන්න මේ වචනේ මම මෙන්න මේ විදිහට කියනවා කියලා උත්තර කලින් හදාගන්න. අපිට මුලින්ම තියෙන්නේ සරල ප්‍රශ්න ටිකක්. ඒකේදී ඔයාලට උත්තර දෙන්න තියෙන්නේ yes නැත්නම් no. කල්පනා කරලා වෙලාව අරගෙන හිතලා උත්තර දෙන්න. මේක yesද මේක noද කියන එක කල්පනා කරලා උත්තර දෙන්න. මොකද ඔයා උත්තර දුන්නොත් ආයෙ වෙනස් කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. මේ කිසිම වෙලාවක ඔයා දෙන උත්තරේ හරි හෝ වැරදි ඒක ඉබේම අප්ලෝඩ් වෙනවා. අපිට කිසිම දෙයක් වෙනස් කරන්න, එඩිට් කරන්න බෑ. ඒ නිසා උත්තර දුන්නා වැරදි හෝ හරි ඒ විදිහටම තමයි ඒක පිබා වෙබ් අඩවියට අප්ලෝඩ් වෙන්නේ. ඒ නිසා කිසිම කල්පනයක් බයක් වෙන්නේ නැතුව
උත්තර දෙන්න කියලා තමයි මම මතක් කරන්නේ සැරසැර. අනිත් දේ තමයි Skype ඉන්ටර්විව් එක කොටස් 7කට තමයි යන්නේ. එතනදී පළවෙනි කොටස විදිහට තමයි ඔයාගෙන් yes or no කියන උත්තර ගන්න කෙටි ප්‍රශ්න අහන්න. සරල කෙටි ප්‍රශ්න. එතකොට සමහර වෙලාවට ඔයාගෙන් අහන්න පුළුවන් care receiver. ඒ කියන්නේ ඔයා බලාගන්න යන patient. දුම්මැටි වාර්තා කරන කෙනෙක් නම් ඔයා එයාව බලාගන්න කැමතිද? ඔව් නම් yes කියන්න පුළුවන් වුණාට ඔයා කැමති නැත්නම් මේ patient බලාගන්න no කියන්න පුළුවන්. කොයි වෙලාවකවත් හැබැයි no කියන්න එපා. මොකද මේක ඉන්ටර්විව් එකක්. එතකොට ඔයා පොසිටිව් වෙන තරමට තමයි ඔයාට ඇග්‍රිමන්ට් එකක් ලැබෙන්නේ හැකියාව තියෙන්නේ. ඔයා පොසිටිව් ප්‍රශ්න වලට පයින්ක කොන්ෆිඩන්ට් උත්තර දෙනවා කියන්නේ ඔයා ගැන එයාලට තියෙන ප්‍රතිරූපය තවත් හොඳ තත්යකට එනවා කියන එක. ඒ නිසා ඔයා හැම වෙලේම පොසිටිව් උත්තර දෙන්න බලාගන්න. සරල කෙටි ප්‍රශ්න 30න් පස්සේ ඔයාගෙන් අහනවා ඔයාගේ පුද්ගලික ජීවිත විස්තර, ඔයාගේ පවුල විස්තර, ඒ වගේම ඔයා කියන්නේ කෝස් එක ඉගෙන කාලේ වට අමතක නොවන විස්තර, ඒ දේවල් ඉගෙන ගත්තේ මොනවද කියන ප්‍රශ්න වගේ දේවල් තමයි අහන්නේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපි යාළුවෙක් එක්ක කතා කරනවනේ. එදා මතක දෙන්නේ මෙහෙම වුණා මෙන්න මේ වගේ දේවල් වුණා. ඒ වගේ කතා කරන දේවල් තමයි මේ සරල ප්‍රශ්න විදිහට අහන්නේ. හැබැයි එතනදී අපි ඒ ප්‍රශ්න සරලවම අහනවා කියන්න බෑ. සමහරට ඔයාගේ උත්තරේ yes වෙන්න පුළුවන්. එක්ක no වෙන්න පුළුවන්. එක වචනයක උත්තරයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්නේ අහන්නේ සාමාන්‍ය කියන්නේ රචනාවක් වගේ. ඒ ප්‍රශ්න රචනාවක් වගේ වුණාට උත්තරේ හරිම කෙටි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ඒ වෙලාවේදී අවශ්‍ය සිහියෙන් ඉන්න එක. ඔයා වෙන කිසිම දෙයක් හිතන්න නැතුව ඔයාගේ හිත එතනට විතරක් යොමු කරන්න. ඒ ඔයාලට මොන වගේ දේවල් ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ එතකොට මොනවා හරි ජීවිතේ ප්‍රශ්න තියනවා ඒ දේවල් වලින් මිදෙන්න තමයි මෙන්න මේ වගේ රටකට කියා දෙන විදිහට යන්නේ. හැබැයි ඔයා ඒ Skype ඉන්ටර්විව් එක කරන වෙලාවෙදී ඔයා මොන තරම් ප්‍රශ්න වල හිටියත් ඔයා ඒ ඉන්ටර්විව් එකට දෙන අය ඒකට විතරක්ම හිත යොමු කරන්න වග බලාගන්න. මට පළවෙනියෙන් කියන්න තියෙන්නේ ඔයා මොන ප්‍රශ්න වලද කෙනෙක් වුණත් ඔයා මේ Skype ඉන්ටර්විව් එක කරන වෙලාවේදී ඒ ප්‍රශ්න ඔක්කොම ඔයාට හම්බ වෙන Skype ඉන්ටර්විව් රූම් එකෙන් එළියෙන් තියලා යන්න. ඔයාගේ ફોකස් එක සම්පූර්ණයෙන්ම මේ පැය ඇතුළත මේ ඉන්ටර්විව් එකට දෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට මේක හරියටම කරගන්න පුළුවන්. අනිත් කොට වල මම කියන්නේ ඔයාලට මැසේජ් එකත් එක්ක ඉන්න වෙලාවට අඩුම පැය භාගයකට කලින්වත් ඔයා ගිහිල්ලා එතන ඉන්න. එතකොට සමහර අයට ඉන්ටර්විව් එක පැයක්ම යන්නේ නැහැ. එහෙම වුණාම ඊළඟට ඉන්න කෙනාව මන්ට ගන්නවා වෙලාවට කලින් උනා. ඒ නිසා ඔයාට හම්බ වෙලා තියෙන වෙලාවෙන් පැයකට කලින් ගිහිල්ලා එතන ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම මම Skype ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න ගැන කොටස් වශයෙන් වීඩියෝ අරගෙන ඉන්නවා. ඊළඟ වීඩියෝ එකේ Skype ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න මොනවද කියන්නේ. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.